ආයිබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ white sauce pasta එහෙම නැත්නම් white sauce pasta කොහොමද රසට හදාගන්නේ කියලා දෙන්න. ඉතින් මේ pasta එහෙම නැත්නම් pasta හදන රසවත් විදි ගොඩාක් තියෙනවා. අපිට එක එක විදියට හදන්න පුළුවන්. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ හදන එක ක්‍රමයක්. ඉතින් මේ විදියට හදාගත්තාම නම් මාරම රසයි. ඒ වගේම වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. අපිට පහසුවෙන් ඉක්මනට හදාගන්න පුළුවන්. ඉතින් අපි යමු දැන් එහෙනම් වීඩියෝ එකට. මම මුලින්ම මේ සඳහා අරගත්තේ pasta මේ වගේ ග්‍රෑම් 250 පැකට් එකක් තමයි ගත්තේ. ඉතින් මේකේ තියෙන උපදෙස් කරන්න ඕනි. මේක හදාගන්නේ තඹ ගන්න ඕනි කොහොමද කියලා. ඉතින් ඒ උපදෙස් අනුව ඔයාලට පිළිපදින්නත් පුළුවන්. එහෙම නැත්නම් මම මේක හදාගන්නේ උණු වතුර, කියන්නේ වතුර ටිකක් භාජනයකට දාලා උණු කරනවා. ඉතින් ඒ අපි ගන්න ප්‍රමාණය අනුව වතුර අඩු වැඩි කරන්න පුළුවන්. ඉතින් මම වතුර ලීටර් 2ක් විතර ප්‍රමාණයක් ගන්නවා මේ ග්‍රෑම් 250ට. අරගෙන ඒ වතුර ටික උණු වෙන්න තියනවා. ඉතින් ඔන්න දැන් මම මේ පැකට් එක කඩලා මේ විදියට දා ඉතින් මේක ඔයාලා කැමති විදිහේ පැකට් එකක් ගන්න පුළුවන්. එක එක හැඩති පාස්තා තියෙනවා. ඉතින් ඔයාලට ඒ කැමති හැඩ එකක් ගන්න පුළුවන්. ඉතින් දැන් මං ලිපේ තියා ගන්නවා මේ විදියට භාජනයක් ලිපේ තියා ගන්නවා. ඊට පස්සේ මම මේකට ඒ භාජනයට වතුර එකතු කරනවා. ඉතින් මෙතෙන්දී අනුමානයෙන් උනත් ඔයාලට වතුර එකතු කරගන්න පුළුවන්. උපදෙස් අනුවේ අනුවත් පුළුවන්. ඉතින් ඒ වතුර ටික එකතු කරගෙන මම ඒකට ලුණු එකතු කරගන්නවා. ඔයාලට ලුණු කුඩු එකතු කරන්නත් පුළුවන්. ඊට පස්සේ පොල් තෙල් චුට්ටකුත් එකතු කරනවා. මොකද පොල් තෙල් එකතු කරාම එකකට එකක් ඇලෙන්න බලන්නේ නැහැ. ඔන්න දැන් වතුර ටික උණු වෙගෙනදී මම මේ පැස්ටා ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ හොඳට කවලම් කරනවා. ඉතින් මේ පැස්ටා පැකට් එකේ තියෙන්නේ මේක මිනිත්තු 10ක් 12ක් වගේ කාලයක් ඇතුළත තඹ ගන්න පුළුවන් කියලා. එහෙම තිබුණට අපිට මේක වෙනස් වෙන්න පුළුවන්. මොකද ලිපේ ගින්දර අඩු වැඩි කරන ප්‍රමාණය අනුව දර ලිපේද යන්නේ ගෑස් එකේද යන්නේ කියලා ඒ ප්‍රමාණය අනුව අපිට මේක තීරණය කරන්න පුළුවන්. ඉතින් ඒක තැම්බෙන අතරේ මම දැන් හදාගන්න හදන්නේ ලීක්ස් කැරට් මිශ්‍රණය. ඉතින් ඒකට මේ වගේ පෑන් එකක් අරගෙන තෙල් චුට්ටක් දාලා සුදු ලුණු මම ටිකක් වැඩිපුර එකතු කරනවා. සුදු ලුණු බික් 5ක් විතර, ඒ වගේම අමීගුරු ටිකක් තල්ලලා එකතු කරගන්නවා. ඊට පස්සේ රම්පේ කරපිංචා එකතු කරලා ටිකක් සුවඳ එනතුරු මෙන්න මේ වගේ කවලම් කරගන්නවා. ඉතින් මේ සුදු ලුණු බැදෙන්නෙම අවශ්‍ය නැහැ. මේ විදියට සුවඳ එනතුරු කවලම් කරගන්න. ඉතින් ලිප මධ්‍යම ගින්දරේ තියාගන්න. ගින්දර වැඩි කරගන්නත් එපා. ඊට පස්සේ මම බීලුණු ගෙඩියක් විතර මේ වගේ චූටියට කපලා මෙන්න මේ වගේ කවලම් කරනවා. ඉතින් මේ වෙලාවට හරිම සුවඳක් එනවා. මොකද සුදු ලුණු වල සුවඳ. මේක ටිකක් තැම්බෙනතුරු මේ වගේ කවලම් කරගන්න. ඊට පස්සේ බෙල් පෙපර් ටිකක් තිබ්බා. කොළ පාට සහ කහ පාටින් ඒකෙන් ටිකක් මම කපලා එකතු කරා. ඊට පස්සේ ගෝවල් කෑල්ලකුත් පොඩි කෑල්ලක් කපලා එකතු කරා. ඊට පස්සේ කැරට් ටිකකුත් ලියාගෙන ඒකත් එකතු කරා. එකතු කරලා මෙන්න මේ විදියට හොඳට කවලම් කරන්න ඕනේ. ගොඩාක් තැම්බෙන්න අරින්න එපා. සාමාන්‍යයෙන් අපි රයිස් හදද්දිත් එච්චර තැම්බෙන්න අරින්නේ නැහැ නේලවලු. ඒ නිසා ගොඩාක් තඹ ගන්න එපා. ඔන්න මම කෑලි මිරිස් තේ හැන්දක් එකතු කරා මෙතෙන්දී. ඒකත් එකතු කරලා මෙන්න මේ වගේ හොඳට කවලම් කරගන්න. ඊට පස්සේ ගම්මිරිස් ටිකකුත් ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ඉතින් මම තේ හැඳි භාගයක් වගේ තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ නැවතත් ලුණු කුඩු ටිකක් එකතු කරගන්න මේ ගන්න ප්‍රමාණය අනුව ඔයාලා. ඉතින් මම තේ හැඳි භාගයක් වගේ තමයි ලුණු කුඩු එකතු කරේ. අවසානයේට මම එකතු කරනවා ලීක්ස් ටිකක් කපලා. ඉතින් ඔයාලට ලීක්ස් එකතු කරන්න පුළුවන්, ලුණු කොළ එකතු කරන්න පුළුවන්, බෝංචි වගේ දේවල් චූටියට කපලා එකතු කරගන්න පුළුවන්. ඒ විදියට කැමති වර්ගයක එළවලු එකතු කරගන්න පුළුවන්. ඉතින් එළවලු කන්න අකමැති දරුවන්ට මේ විදියට හැදුවහම පාස්ටා හැදුවහම ඇත්තටම රසට ඒ දරුවෝ කනවා. ඒක ඉතාමත් ගුණදායකයි එළවලු කන්න පුළුවන් එක. ඔන්න දැන් මං යන්නේ
යන්නේ white sauce එක හදාගන්න. ඒකටත් මේ විදිහටම pan එකක් ලිපේ තියලා හදාගන්න ප්‍රමාණය අනුව හට්ටියක් ලිපේ තියන්න. ඊට පස්සේ මම එකතු කරගන්නවා extra තමයි එකතු කරගන්න මාගරින් එකතු කරගන්නවා මේස හැඳි දෙකක්. ඊට පස්සේ මම පාන් පිටි මේස හැඳි දෙකකුත් එකතු කරගෙන මෙන්න මේ විදියට එක දිගට කවලම් කරන්න ඕනේ. ඉතින් ටිකක් කැටි ගහන්න පුළුවන්. ඒ නිසා ඒක නැති වෙනතුරු හොඳට කවලම් කරන්න. ඉතින් මෙන්න මේ විදියට තැම්බීගෙන එද්දි පාන් පිටි තැම්බීගෙන එද්දි තමයි අපි එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්නත් පුළුවන්. මම එකතු කරන්නේ කිරිපිටි. ඉතින් කිරිපිටි මිලිලීටර් 500ක් වගේ මෙතෙන්දී එකතු කරනවා. ඒක එක සැරේට එකතු කරන්නේ මේ වගේ දෙපාරකට තමයි එකතු කරගන්නේ. මෙන්න මේ වගේ කවලම් කරගන්න. ඔයාලට පහසු හැන්දක් හෝ විස්ක් එකක් හෝ අරගෙන මේ විදියට කවලම් කරගන්න. ඊට පස්සේ ඒකටත් ලුණු චුට්ටක්, ඒ වගේම ගම්මිරිස් තේ හැඳි භාගයක්, ඒ වගේම කෑලි මිරිස් තේ හැඳි භාගයකුත්, ඒ වගේම රස අනුව ඔයාලට පුළුවන් සෝස් වලට එකතු කරගන්න දේවල් තියෙන්නේ. තයිම්, ඔරිගානෝ වගේ දෙයක් සුවඳ ගහන්න එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේ ඔයාලා ළඟ තියෙන විදියට ඒ දේවල් මෙහෙම එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක මේ වගේ ටිකක් ඝන වෙනතුරු නොනවත්වා හැඳි ගාමින් හදා ගන්න ඕනේ. නැත්නම් කැටි ගහන්නත් පුළුවන්. ඉතින් මම සීනි චුට්ටකුත් එකතු කරගන්නවා. සීනි තේ මේ සැහැඳි භාගයක් වගේ තමයි මම එකතු කරගත්තේ. ඒකත් දාලා මේ වගේ හොඳට කවලම් කරගන්න. ඔයාලට වටේ මේ හට්ටියේ වටේ පේනව නේද? ඒ කියන්නේ අන්න එතකොට වටේට ඝන වේගෙන ඇවිල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවෙදි තමයි මේ පාස්ටා ටික එකතු කරන්න ඕනේ. ඉතින් මේකත් මෙහෙම මේ විදියට කවලම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ කියන්නේ පාස්ටා ටික දාලා හොඳට කවලම් කරගන්න මේ white sauce එකත් එක්ක. ඉතින් ඔන්න ඊට පස්සේ අපි හදාගත් මිශ්‍රණය තියෙන්නේ. අන්නේ මිශ්‍රණය එකතු කරනවා. කැරට් ලීක්ස් මිශ්‍රණය. අන්න ඒක ඉතින් ඔයාලා ගන්න ප්‍රමාණයත් ඔයාලා එළවලු කන්න කැමති නම් ටිකක් වැඩිපුර හදාගන්න. නැත්නම් ඒකට එච්චර කැමති නැත්නම් ටිකක් අඩුවෙන් එකතු කරන්නත් පුළුවන්. මම නම් ටිකක් වැඩිපුර එකතු කරා මේ මිශ්‍රණය. ඊට පස්සේ චීස් තියෙනවා නම් ගෙදර චීස් ටිකකුත් එකතු කරන්න. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි. චීස් එකතු කරාමත් මාරම රසක් එනවා. ඒ ටිකක් දාලා මේ වගේ අඩු ගින්දරේ මේ ටික කවලම් කරගන්න ඕනේ. මේ වෙලාවෙදිත් ඇත්තටම කටට කෙලවුනවා සුවඳට. ඉතින් ඔයාලා හදලා දෙන්න ඔයාලගේ දරුවන්ට, පවුලේ අයට කන්න. හැමදාම බත් කනවට වඩා වෙනසකටත් එක්ක මේ විදියට. ඉතින් ඔන්න මම මේසෙට අරින්න තමයි හදන්නේ. ඉතින් මේ බලන්න උණුවෙන්ම මම බෙදුවා. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලලා කියන්න කොහොමද කියලා. ඉතින් මේක හොඳයි. කියන්නේ මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම ඔයාලා subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලගේ අදහස් මට හරිම වටිනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලා දක්වන අදහස් හරි හෝ වැරදි තියෙනවා නම් ඒකත් ඔයාලා අදහස් ඉදිරිපත් කරන්න කියලා ඉතාමත් ආදරෙන් ඉල්ලනවා. ඉතින් අදට මම නවතිනවා. සුබ දවසක් ඔයාලා සියලු දෙනාට.